ඉස්සර කාලෙක මුහුදු වෙරළක මහලු මිනිසෙක් තමන්ගේ ආදරණීය බල්ලා සහ පූසා සමග ඉතා සතුටින් ජීවත් වුණා. දිනක් මහලු මිනිසාට ඔහුගේ කරුණාවන්තකම නිසා ඕනෑම දෙයක් ලබා දෙන මැජික් මැණිකක් තෑගි ලැබුණා. නමුත් නපුරු අසල්වැසියෙක් එම මැණික සොරකම් කළ නිසා මහලු මිනිසාට සහ සතුන් දෙදෙනාට නැවතත් කුසගින්නේ සිටීමට සිදු වුණා. තම ස්වාමියා වෙනුවෙන් මැණික නැවත ලබා ගැනීමට බල්ලා සහ පූසා ගඟෙන් එතර වී සොරකම් කළ මිනිසාගේ නිවසට ගියා. පූසා දක්ෂ ලෙස නිවසට පැන මැණික සපාගෙන ආපසු එන විට බල්ලා ඔහුව පිටේ තබාගෙන නැවතත් ගඟ හරහා පිහින ආවා. පිහිනන අතරතුර බල්ලා මැණික තිබෙනවද කියා ඇසූ විට පූසා ඔව් කියමිට කට ඇරීමත් සමග මැණික ගඟ පතුලට වැටුණා. බල්ලා බිය වී ගොඩට ගියත් පූසා උත්සාහය අත් නොහැර මාළුවෙකුගේ බඩේ තිබූ මැණික සොයාගෙන ස්වාමියාට ගෙනත් දුන්නා. එදිනා සිට මහලු මිනිසා පූසා පමණක් නිවස ඇතුලේ ආදරය කළ අතර බල්ලා එළියේ සිටීමට සිදු වූ නිසා ඔවුන් දෙදෙනා එදා සිට සතුරන් වුණා.